සුබ දවසක් යාළුවනේ අද මම ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ජොලන පද්ධතිය ගැනයි. එතකොට මේ පාඩමේදී මම ඕගොල්ලන්ට කියලා දෙන්නේ පුළිඟු ජොලන පද්ධතියකට. ඒ කියන්නේ පෙට්‍රල් එන්ජිමට සම්බන්ධව තියෙන ජොලන පද්ධතියයි. එතකොට අනිත් පද්ධතිය තමයි ඩීසල් පද්ධතිය. ඩීසල් ජොලන පද්ධතිය. ඩීසල් ජොලන පද්ධතිය වෙන්නේ සම්පීඩිත වාතයට ඩීසල් ධාරාවක් විදීම හරහා තමයි ජොලන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එතකොට අපි ඒකට කියන්නේ සම්පීඩිත ජොලන එන්ජින් කියලා. එතකොට අපි පෙට්‍රල් එන්ජින් වලට කියන්නේ පුළිඟු ජොලන එන්ජින් කියලා. එතකොට මේ පාඩමේදී මම ඕගොල්ලන්ට කියලා දෙන්නේ පුළිඟු ජොලන එන්ජිම ගැනයි. එතකොට පුළිඟු ජොලන පද්ධතියක සිද්ධ වෙන දේ කිව්වොත් එහෙම මේකේ අන්තර්ගත කොටස් ගත්තොත් එහෙම පුළිඟු පේනු, එතකොට විස්පර්ශක තුඩු, ජොලන දඟරය, දාරිත්‍රකය, ජොලන ස්විච්චය, බැටරිය, කැමිය, බෙදාහරණය, භ්‍රමකය, බෙදාහරින ආවරණය යන කොටස් වලින් තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට මේ භ්‍රමකය ගත්තාම භ්‍රමකය, එතකොට මේ කැමිය, විස්පර්ශක තුඩු මෙන්න මේවා තියෙන්නේ ඩිස්ට්‍රිබියුටර් කියන කොටස ඇතුළේ තමයි මේ සියලු කොටස් මේ කොටස් ටික පිහිටලා තියෙන්නේ. එතකොට බැටරිය ගත්තාම බැටරිය අපිට වර්ග දෙකක් විදිහට නම් කරන්න පුළුවන්. නඩත්තු කළ යුතු බැටරි සහ නඩත්තු අවශ්‍ය නැති බැටරි. එතකොට මේකට ඉංග්‍රීසියෙන් කියනවා මේන්ටනන්ස් බැටරි සහ මේන්ටනන්ස් ෆ්‍රී බැටරි කියලා කියනවා. එතකොට මේ බැටරි ගත්තාම බැටරි වල සෙල්ස් තියෙනවා. එතකොට වෝල්ට් 12 බැටරියක් ගත්තාම මේකේ සෙල්ස් 6ක් තියෙනවා. එතකොට මේ සෙල්ස් 6න් එක සෙල්ස් එකක වෝල්ට් දෙකක් වගේ තමයි නිපදවන්නේ. එතකොට සෙල් 6ම එකතුව වෝල්ට් 12ක් විදිහට තමයි බැටරියෙන් අපිට ගන්න පුළුවන්. එතකොට මේකේ මේ අග්‍ර ගත්තාම ධනාග්‍රය සහ ඍණාග්‍රය ගත්තාම ධන අග්‍රයට වඩා ඍණාග්‍රයේ ප්‍රමාණය තරමක් කුඩායි. ඒ කියන්නේ විස්කම්භය තරමක් අඩුවෙන් තමයි තියෙන්නේ. ඒකට හිතුවම අපිට ඒක හඳුනාගැනීමේ පහසුව සඳහා තමයි ඒ විදිහට නිෂ්පාදනය කරලා තියෙන්නේ. එතකොට ඊළඟ ගත්තොත් ජොලන ස්විච්චය. ජොලන ස්විච්චයෙන් තමයි පරිපථයේ විවෘත කිරීම සහ සංවෘත කිරීම කියන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් එන්ජිම පණ ගැන්වීමකට පසුව එන්ජිම ක්‍රියා විරහිත කරන්න තමයි ජොලන ස්විච් එක පාවිච්චි කරලා තියෙන්නේ. ඒතකොට මේ ජොලන ස්විච් එකේ පියවර කිහිපයක් තියෙනවා. ඔයගලන්ට ඒක කාර් එකකට නැග්ගාම බලා ගන්න පුළුවන් මේ ස්විච් එකේ පියවර කිහිපයක් තියෙන එක ගැන. ඔයගලන්ට ඒ ගැන බලා ගන්න පුළුවන්. එතකොට ගත්තාම ජොලන දඟරය කියන එක තමයි ප්‍රධාන වශයෙන් මේකේ ප්‍රධාන කාර්යයක් ඉටු කරන්නේ. එතකොට මේකේ ප්‍රධාන වශයෙන් ප්‍රාථමික දංගරය සහ ද්විතීයික දංගරය යනුවෙන් කොටස් දෙකක් තියෙනවා. එතකොට මේ දංගර දෙක මෙන්න මේ යකඩ හරයක් වටා තමයි ඉතින් ඔතලා තියෙන්නේ. එතකොට මේකේ ප්‍රාථමික දංගරය ගත්තාම ප්‍රාථමික දංගරයෙන් චුම්බකත්වයක් හටගෙන ඒ චුම්බකත්වය ඇති නැති කිරීම හරහා තමයි ද්විතීයික දංගරයේ අධි වෝල්ටේජතාවයක් ප්‍රේරණය කරගන්නේ. එතකොට මේ ප්‍රේරණය වන අධි වෝල්ටේජතාවය මෙන්න මේ අධි වෝල්ටීයතා පුඩු හරහා තමයි එළියට ගමන් කරන්නේ. එතකොට ප්‍රාථමික දංගරය සහ ද්විතීයික අග්‍රය යන කොටස් වලට කරන්ට් එක ලැබීම හරහා ඊට පස්සේ ප්‍රාථමික දංගරේ චුම්බකත්වය ඇති නැති කිරීම හරහා තමයි මම අර කලින් කිව්වා වගේ ද්විතීයික දංගරය තුළ හයි වෝල්ටේජ් එකක් නිපදවන්නේ. සාමාන්‍යයෙන් මේ හයි වෝල්ටේජ් එක ගත්තාම වෝල්ට් 24000ක පමණ අධික ධාරාවක් තමයි තියෙන්නේ. අධික ධාරාවක්. ඒ අධික ධාරාව හරහා තමයි පුළිඟු පේනුව හරහා පුළිඟු පේනුව තුළ අර අපිට නිල් පාටට දැක ගන්න පුළුවන් විදිහට ඒ පුළිඟුවක් පැනීමට තමයි ඒ පයින් ඒ ක්‍රියාවලිය සිද්ධ කරගන්න තමයි ඒ තරමේ අධි වෝල්ටීයතාවයක් ජොලන දංගරය හරහා නිපදව ගන්නේ. එතකොට මෙන්න මේ ජොලන දංගරය ගත්ත මේ ඉග්නිෂන් කොයිල් එක ගත්තාම ඉග්නිෂන් කොයිල් එක එහෙම නැත්නම් ජොලන දංගර මම කලින් පෙන්නුවේ මේ ජොලන දංගරේ ප්‍රාථමික දංගරය තුළ අධි චුම්බකත්වයක් ප්‍රේරණය කරගන්න තමයි මෙන්න මේ විස්පර්ශක තුඩු හරහා ප්‍රාථමික දංගරයට විදුලිය ලැබීම ඇති නැති කරන්න මෙන්න මේ විස්පර්ශක තුඩු හරහා. එතකොට මේ විස්පර්ශක තුඩු මෙතන ඇති නැතිවීම සිදු කරන්නට යොදා ගන්න තියෙන මෙකනිසම් එක එහෙම නැත්නම් ක්‍රමය තමයි කැමිය. මේ කැමියෙන් කැරගෙනකොට තමයි මේ විස්පර්ශක තුඩු ගෑවෙන එක සහ නැති වෙන එක සිද්ධ වෙන්නේ. එතකොට විස්පර්ශක තුඩු ඇතිවීමකට සම්බන්ධ වීම සහ නැතිවීම හරහා තමයි ප්‍රාථමික දංගරය තුළ චුම්බකත්වයක් ඇති නැති කරලා ද්විතීයික දංගරය තුළ අධි වෝල්ටීයතාවයක් නිපදව ගන්න. එතකොට මේක ගත්තාම ජොලන දංගරය ගත්තාම ස්ටෙප් අප් ට්‍රාන්ස්ෆෝමරයක් විදිහට හඳුන්වන්නත් පුළුවන්. එතකොට මේ දාරිත්‍රකයක් යොදලා තියෙන්නේ එද කියනවා නම් මේ විස්පර්ශක තුඩු ගෙවීම වළක්වීම උපක්‍රමයක් ලෙසත් ඒ වගේම තමයි පරිපථය සංවෘත අවස්ථාවලදී
මෙතනින් ධාරාවක් ගමන් කිරීම වළක්වන්න ඉදිරි උපක්‍රමයක් ලෙස යොදලා තියෙනවා. ඒ වගේම තමයි ප්‍රාථමික දඟරයේ ස්වයං ප්‍රේරණයක් ඇතිවීම නිසා ප්‍රාථමික පරිපථය තුළින් ධාරාවක් ගැලිය හැකියි. එතකොට මෙන්න මේ වළක්වන්න තමයි ධාරිත්‍රකයේ විස්පර්ශක තුඩු වලට සමාන්තරව සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට මම කලින් වාට කිව්වා වගේ මේ ඩිස්ට්‍රිබියුටර් එක ගත්තාම මෙන්න මේ කොටස් තමයි තියෙන්නේ. එතකොට මේ භ්‍රමකය කියන දෙයින් තමයි අර ද්විතීයික දංගරය හරහා අධිවෝල්ටීතාවයක් නිපදවලා මෙන්න මේ භ්‍රමකයට තමයි මේ අධිවෝල්ටීතාවය ලැබෙන්නේ. එතකොට මේ භ්‍රමකයේ කැරගෙනකොට මේ මෙන්න මේ තියෙන මෙතන වලට පේනවා උඩු හතරක් තියෙනවා. මේ මැද්දේ තියෙන්නේ ඒ ඉග්නිෂන් එන ප්‍රධාන අධිවෝල්ටීයතා රැහැන සම්බන්ධ වෙලා තියෙන මෙතනට. ඉතින් මේ අධිවෝල්ටීයතාවය මෙතන මේ පුඩු මධ්‍ය පුඩු හරහා රොටරේට සම්බන්ධ වෙනවා. ඉතින් මේ රොටරේ කැරගෙනකොට තමයි මේ එක එක මේ තියෙන සිලින්ඩර් 4 එන්ජින් එක. එතකොට මේ තියෙන කුලිඟු පේනු 4 වෙත බෙදා හරින්නේ මෙන්න මේ රොටරේ කැරගෙනකොට තමයි මේ එකින් එක කුලිඟු පේනු වෙත අධිවෝල්ටීයතාවය ගමන් කරන්නේ. එතකොට මේක එන්ජිමේ තියෙන කැමයක් ගියර් වීල් එකක් හරහා එන්ජිමත් එක්ක සම්බන්ධ වෙලා තමයි මේක කැරකීම සිද්ධ වෙන්නේ. එතකොට මේ තියෙන්නේ අධිවෝල්ටීයතා රැහැන් වල තියෙන බාහිර ස්වරූපය. මේවෙන් තමයි ඩිස්ට්‍රිබියුටරේ ඉඳන් පුලිඟු පේනු වෙත මේ අධිවෝල්ටීයතාවය අරගෙන යන්නේ. එතකොට මෙන්න මේ ඉදුම් කෝණය කියලා කියන්නේ යාළුවනේ මේ විස්පර්ශක තුඩු වැහිලා තියෙන කාලය ඇතුළතදී බෙදා හරින ඇති කැමිය භ්‍රමණය වන අංශක ප්‍රමාණය වෙන තමයි ඉදුම් කෝණය කියලා කියන්නේ. එතකොට මේ ඉදුම් කෝණය වැඩි වෙන තරමට තමයි ප්‍රාථමික දඟරයේ චුම්බක ක්ෂේත්‍රය වර්ධනය වෙන්නේ. එතකොට මේ වැඩි නිපද වෙන චුම්බක ක්ෂේත්‍රය ඇති නැති වීම හරහා ඒ කියන්නේ චුම්බක ක්ෂේත්‍රය ප්‍රබල වෙන තරමට තමයි ද්විතීයික දඟරයේ ඇති වෙන අධිවෝල්ටීයතාවය ප්‍රේරණය වෙන්නේ. එතකොට මෙන්න මේ ඉදුම් කෝණය නිෂ්පාදකයා කියන විදිහට හරි ඇන්ගල් එකෙන් එහෙම නැත්නම් හරි කෝණෙන් තියන්න ඕනේ. හොඳ ධාරාවක් එහෙම නැත්නම් හොඳ අධිවෝල්ටීයතාවයක් ලබා ගන්න හරි ඇන්ගල් එකෙන් තියන්න ඕනේ. එතකොට යාළුවනේ මේවා ඇති වෙන දෝෂ විදිහට ගත්තොත් එහෙම අපිට කියන්න පුළුවන් බෙදාහරින ආවරණය ඇති විය හැකි දෝෂ විදිහට කියන්න පුළුවන් මේ ආවරණය පිපිරියාමත් පුපුරලා තිබ්බොත් එහෙම අධිවෝල්ටීයතා කාන්දුවක් ඇති වෙන්න පුළුවන්. එහෙම වුණොත් එimhe එන්ජිම හරියට වැඩ කරන්නේ නැති වෙනවා. එන්ජිම හරියට ක්‍රියාත්මක කරන්නේ නැති වෙනවා. ඊට වගේම තමයි අධිවෝල්ටීයතා රැහැන් වල පරිවාරක බව හීන වීම නිසාත් කාන්දු වීම වෙන්න පුළුවන්. ඒ වගේ තමයි අර භ්‍රමකයේ සම්බන්ධ වන කාබන් ඇතිල්ල ගෙවී යාම හරි ගැලවී යාම හරි නිසා මේ අධිවෝල්ටීයතා රැහැන් වල සහ කුඩු වල ඔක්සයිඩ් බැඳීම යන දේවලුත් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් අපි මේ දේවල් නිෂ්පාදකයා කියන විදිහට හරි විදිහට මේවා නඩත්තු කටයුතු කරොත් තමයි අපිට හරියාකාරව හරියට විදිහට එන්ජින් එකේ ක්‍රියාකාරීත්වය කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් යාළුවනේ අද මම මේ වීඩියෝ එක මෙතනින් නතර වෙනවා. ඉස්සරහට මම ඔයගොල්ලන්ට තව වීඩියෝ එකක් අරන් එන්නම්. ඒකේ මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ සිසිලන පද්ධතිය ගැන තමයි කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.